සුබ දවසක් පුංචි දුවල පුතාලා හැමෝටම. ඉතින් පහුගිය දවස්වල අපි දැම්මා බ්ලැක්ම ඩයිමන්ඩ් ගැම්බිට් එකේ ලස්සන ට්‍රැප් එකක්. ඒ කියන්නේ D4 ඇදලා අපි ලස්සන ට්‍රැපින් අයිඩියා එකක් එහෙම නැත්නම් ඇටැකින් අයිඩියා එකක් ගැන අපි වීඩියෝ එකක් කරා. ඉතින් මේ වීඩියෝ එකේ අපෙන් කෙනෙක් කියලා තිබුණා කොහොමද මේකට ඩික්ලයින් වේරියේෂන් එකක් එහෙම නැත්නම් මේකට අගේන්ස්ට් පොඩ්ඩක් ඇක්ටිව් වෙන විදිහට තමන් පීසස් ඇක්ටිව් වෙන විදිහට සෙල්ලම් කරන්න පුළුවන් මොන හරි වේරියේෂන් එකක් අපිට දෙන්න පුළුවන්ද කියලා. ඉතින් ඒකට රිප්ලයි වීඩියෝ එකක් විදිහට ඒක නැත්නම් ඒකට ඔයගොල්ලෝ රික්වෙස්ට් එකට කරන වීඩියෝ එකක් තමයි මේක. අපි යමු අද දවසේ ඒ ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න. හරි. අපි පොඩ්ඩක් කලින් ඉගෙනගත් අයිඩියා එකේ මුල් ටික අපි බලමු. අපි දන්නවා white එක නා D4 සෙල්ලම් කරනවා. D4 වලට අපි සෙල්ලම් කරනවා D5. ඒකට white එක නා සෙල්ලම් කරනවා E5. අපි කිව්වා මේක තමයි අපේ මේන් අයිඩියා එක black diamond gambit එක. ඉතින් මෙතෙන්දී අපේ අයිඩියා එක උනේ D pawn ගෙන් E4 කපලා දාන එක. දැන් D pawn ගෙන් E4 කපලා දැම්මම ඔයගලන්ට මතක ඇති අපේ opponent අපිට මේ pawn එක threat කරන්න උත්සාහ කරා knight C3 වලට දාලා අපි ඒ pawn එක defense කරා knight F6 දාලා මෙතෙන්දී අපිට offer කරනවා යාගේ second pawn එක right එයා pawn එක gambit කරන ගමන් එයා දෙනවා F3 කියන idea එක. ඉතින් මෙතෙන්දී ඇත්තටම අපිට පුළුවන්කම තියෙනවා අපිට confidence තියෙනවා නම් මේ line එක හරහා මේ කියන්නේ අපේ opponent ආස line එක හරහාම ගිහිල්ලා අපේ opponent පොඩි pressure එකක් දෙන්න. අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. මොකද අපිට ඇත්තටම පුංචි දුවල පුතාලා අපිට තියෙනවා අපිට කැමති නම් එයාගේ ගැම්බිට් එක accept නොකර සෙල්ලම් කරන්න පුළුවන්. ඒ කියන්නේ එයාගේ request එක accept නොකර අපිට සෙල්ලම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් එයාගේ රික්වෙස්ට් එක accept කරලා අපිට ඕන විදිහට සෙල්ලම් කරන්නත් පුළුවන්. අපි බලමු අද අන්න ඒ වගේ දෙයක්. කොහොමද මේ පොසිෂන් එකේ එයාගේ ගැම්බිට් එක එයා අපිට දෙන ගැම්බිට් එක accept කරන ගමන් අපිට පාඩුවක් නොවෙන්න සෙල්ලම් කරගන්න කියලා. හරි. මෙතනදී අපේ අයිඩියා එක තමයි අපි E pawn ගෙන් අපි F3 කපනවා. ගොඩක් වෙලාවට අපේ opponent සතුටුයි. මොකද එයා බලාපොරොත්තු වෙන්නේ අපි ඔක් කපන එකනේ. ඉතින් අපි දන්නවා මේ වෙලාවේදී එයා queen cut F3 කරායි. මොකද එයාගේ main trapping idea එකට යන්නේ. හරි. queen cut F3 කරාම ඔයගොල්ලන්ට පේනවා queen ගෙන් මෙන්න මේ diagonal එක අල්ලගන්න ගමන් එයා මෙන්න මේ pawn එක gambit කරලා තියෙනවා. තව pawn එකක් එයා gambit කරලා තියෙනවා අපිට නිකන් ගන්න කියලා. දැන් අපිට ඇත්තටම කිව්වොත් දැන් ඕගොල්ලොත් බලාපොරොත්තු වෙන්නේ නැති මම මේක ගන්න එකක් නෑ කියලා. නෑ. එයාගේ gambit එක අපි accept කරනවා. මොකද එයාගේ challenge එක අපි accept කරන ගමන් තමයි එයාට counter challenge එකක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මොකද කරන්නේ මේ වෙලාවේ queen ගෙන් D4 කපලා දානවා. queen ගෙන් D4 කපුවාම ඕගොල්ලන්ට මතක ඇති අපේ අන්තිම lesson එකේ එයා සෙල්ලම් කරේ bishop E3. එයා සෙල්ලම් කරන දේවල් එයා ඒ විදිහටම සෙල්ලම් කරා. මේ වෙලාවේ මම ඕගොල්ලන්ට පෙන්නපු game එක ඇතුලේ queen B4 වලට දාලා අපි තව temp එකක් එයාට ගන්න situation එකක් හදමු. එහෙම නැත්නම් මෙන්න මේ point pressure එකක් build up කරමු. එතකොට එයාට eco temp එකක් ගන්න ඕනේ. එහෙම නැත්නම් එයාට quick developing idea එකට යන්න පුළුවන්. මොකද මේ pawn protect කරන ගමන් castle කරන්න පුළුවන්. එතකොට rook line up වෙනවා කියන කතාව තමයි අපි ගිය පාර වීඩියෝ එකේ පෙන්වන්නේ. හැබැයි මේ පාර අපි ඊට වඩා වෙනස් දෙයක් වෙනවා. මොකද අපි දැන් අපේ පැත්තෙන් කොහොමද මේ වෙලාවේ කරන්නේ අපි ඕනාට වැඩි ලෝබ වෙන්නේ නැතුව තව pawn කෙනෙක්ට ලෝබ වෙන්නේ නැතුව මොකද මේ වෙනකොට අපි pawn දෙකක් අරගෙන ඉවර හින්දා අපි තව pawn කෙනෙක්ට ලෝබ වෙන්නේ නැතුව අපි සෙල්ලම් කරනවා queen h4 කියන idea එක. අපි queen h4 දැම්මම පස්සේ අර check එකක් එනවා. මෙතන අපි බලාපොරොත්තු වෙන actual situation එක තමයි අපි අපේ ටෙම්පෝ එක ඇතුලේ යාට ඇටැක් එකක් දෙනවා කියන කතාව. අපි queen 9 කරගන්න ඕන උනානේ. queen 9 කරගන්න ගමන් අපි යාට ඇටැක් එකක් දෙනවා කියන එක තමයි අපේ අයිඩියා එක වුණේ. හරි. මෙතෙන්දී අපේ opponent ගොඩක් වෙලාට G3 වගේ move එකක් දාලා අපේ queen ට තව ටෙම්පෝ එකක් දෙන්න උත්සාහ කරා. මෙන්න මෙතෙන්දී ඔයාට හම්බ වෙන අවස්ථාවක් opponent පොඩ්ඩක් silent කරන්න. මොකක්ද අපි කරන්නේ? අපි සෙල්ලම් කරනවා queen G4 කියන move එක. මොකක්ද අපේ බලාපොරොත්තු? අපේ බලාපොරොත්තු තමයි queen trade එකක් ගන්න. ඒ කියන්නේ queen to queen exchange කරන්න. ඇයි අපි මෙහෙම queen to queen exchange කරන්න තීරණය කරේ? queen to queen exchange කරන්න තියෙන සාධාරණ හේතුව තමයි අපි මේ වෙනකොට 2 pawns advantage එකක් එක්ක ඉන්නේ. අපිට pawn දෙකක වාසියක් ඉන්නවා. ඉතින් ඕගොල්ලෝ දන්නවා pawn දෙකක වාසියක් තියෙන game එකක queen exchange වෙලා අපි end game එකක් පැත්තට ගියොත් අපි definitely අපිට දිනන්න පුළුවන්කම තියෙයි. ඉතින් මෙතෙන්දී අපිට මම පෙන්නන්න ඕනේ එයා මේක නෙමෙයි අපේ main line එක. නමුත් මම පොඩි දෙයක් පෙන්නනවා. එයා queen ගෙන් G4 කැපුවොත් අපිට bishop cut G4 කරලා අපිට position එක හොඳ කරගන්න පුළුවන්. ඇත්තටම අපේ developing idea එක හොඳ හින්දා සහ අපිට 2 pawns advantage එකකින් අපිට ending එකට ගිහලා දිනන්න පුළුවන්කමක් තියෙයි. ඒකම එයා හදිස්සියවත් queen to queen exchange කරන්නේ නැතුව castle queen side වගේ move එකක් ගත්තොත් ඒත් අපි කරන්නේ queen ගෙන් F3 කපලා දානවා. මොකද එයා knight cut F3 කරාන් පස්සේ අපිට පුළුවන් C6 දාලා මෙන්න මේ squares දෙකේ control එක තියන්න. මොකද knight
අපේ පැත්තට එන්න බෑ. ඊට පස්සේ අපිට later stage එකේ bishop වගේ ගිහිල්ලා අපිට පොසිෂන් එක හදලා අපිට මේක එන්ඩින් එකට කන්වර්ට් කරගන්න පුළුවන් වෙයි. එහෙම වුණොත් අපිට මේ ගේම් එක ලේසියෙන් දිනා ගන්න පුළුවන්කම තියෙයි. නමුත් අපි අද මේන් අයිඩියා එක ඕක නෙමෙයි. අපේ මේන් අයිඩියා එක තමයි මොකද එයා අපිට වාසියෙන් ගේම් එක සෙල්ලම් කරන එකක් නෑ. ඒ කියන්නේ අපේ queen g4 move එකට අපිට මේන්ලි හිතන්න පුළුවන් එයා මේ exchange එක accept නොකර එයා queen f2 වගේ move එකක් යාවි. queen f2 වගේ move එකක් ගියොත් අපි මොකද කරන්නේ? අපි ආපහු පාරක් එයාගෙන් exchange එකක් ඉල්ලනවා. අපේ අයිඩියා එක අපි ඔෆර් එකක් දෙනවා. අපි exchange කරමු කියලා. දැන් අපි දන්නවා එයා exchange එක ඔෆර් කරාට එයාට ගන්න කියලා අනිවාර්ය දෙයක් නැති හින්දා එයා exchange එක decline කළා. එයා තවත් pieces develop කරන්න try කරා. එයාගේ අයිඩියා එක knight f3. ඔව්. දැන් ඕගොල්ලන්ට හිතේ නෑ ඉතින් අපි ඇයි එයාව develop කරන්නේ? දැන් අපි එයාව තව ටිකක් හොඳ කරලා දෙනවද? නෑ. ඇත්තටම අපි එහෙම නෙමෙයි මේකේ බලාපොරොත්තු. මොකද අපි දන්නවා එයා knight f3 දාලා එයා developing idea එක ගියට අපේ main target එක තියෙන්නේ කොහොමද ඉක්මනට ending එකට යන්නේ. එහෙනම් අපිට ඒ සඳහා ලස්සන තව අයිඩියා එකක් තියෙනවා. පේනවද ඔයගොල්ලන්ට? අපිට පුළුවන් knight g4 කියන move එක දාලා knight ගෙන් queen ට සහ bishop ට එක සැරේ threat කරන්න. එතකොට queen ටයි bishop ටයි දෙන්නට attack වුණාම අපි දන්නවා එයා ওই දෙකෙන් එකක් අනිවාර්යෙන් බේර ගන්න ඕන. විශේෂයෙන්ම ඉතින් තේරෙන්න ඕනේ queen අනිවාර්යෙන් බේරගන්නේ. මොකද bishop බේරගත්තොත් queen down වෙනවනේ. ඒ හින්දා එයා queen බේරගන්නේ. එහෙනම් එයා queen e2 ගත්තාම අපි මුලින්ම කරන්නේ knight ගෙන් bishop කපලා දානවා. knight ගෙන් bishop කැපුවාම එයා අනිවාර්යෙන් queen ගෙන් knight කපන්න ඕන. දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඕන අපේ මේන් ටාගට් එක අපි ගේම් එක ගොඩක් සිම්ප්ලිෆයි කරලා ඉවරයි. ඊට පස්සේ අපිට පුළුවන් E6 වගේ move එකකට එන්න. E6 වගේ move එකකට ආවන් පස්සේ පොසිෂන් එක, ඒ කියන්නේ යාට නැති වෙච්ච pawns වෙනුවට, ඒ කියන්නේ අපි pawns දෙක ඇඩ්වාන්ටේජ් එකක් ඉන්නවා. ඒ වෙනුවට එයාට ප්‍රමාණවත් ඇටැක් එකක් එන්නේ නැහැ ගේම් එකේ. උදාහරණයක් විදිහට ගත්තොත් එයා මේ වෙලාවේ queen side castle කළොත් එයාට පුළුවන් වෙන queen side castle කරන්න. නමුත් queen side castle කරොත් අපිට තව developing move එකක් තියෙනවා. මොකක්ද? අපිට පුළුවන් bishop c5 දාලා queen ට attack කරන්න. මේකෙදී ඔයගොල්ලන්ට පේනවනේ මොකද එයා knight d4 වගේ එකක් කියන එකක් නෑ. එයාගේ තවත් pieces exchange කරන්න එයා කැමති වෙන එකක් නෑනේ. එහෙනම් එයා try කරයි queen මේ square එකෙන් අයින් කරන්න. උදාහරණයක් විදිහට එයා queen e2 වගේ move එකක් ගනි. backer වගේ weaknesses තියන්න. මේකෙදී අපිට කරන්න තියෙන්නේ තව developing idea එකක් එනවා. මොකද්ද? knight c6. දැන් එයාට queen d7 වත් queen d8 වත් දාන්න පුළුවන් කමක් නෑ. ඉතින් මේක බැලන්ස් කරගන්න එයා ඊළඟට තව ඩිවෙලොපින් අයිඩියා ගන්න try කරොත් උදාහරණයකට bishop e2 වගේ දෙයක් ගත්තොත් අපිට පුළුවන් එක්කෝ bishop b6 දාන්න. but මම personally විශ්වාස කරනවා මේ වෙලාවේ අපිට තියෙන හොඳම අයිඩියා එක තමයි castle king side. දැන් ඔයා pawn දෙකක් ඇඩ්වාන්ටේජ් එකක් තියෙන ලස්සන සරල ගේම් එකක ඉන්නේ. ඉතින් මේක ඔයාට පාවිච්චි කරන්න පුළුවන් වෙයි ඔයාගේ ගේම් එකේ winning advantage එක විදියට. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ගේ රික්වෙස්ට් එකට, ඒ කියන්නේ Blackma Diamond Gambit එකේට against කොහොමද අපි සෙල්ලම් කරන්න කියලා අහපු දෙයට මම සාධාරණයක් ඉෂ්ට කරා කියලා. ඉතින් මේක සම්බන්ධවත් ඔයගොල්ලන්ට මොන හරි තව ගැටලු තියෙනවා නම්, තව මොන හරි දැනගන්න දේවල් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා තියන්න. අපි ඒ ගැනත් අපි කතා කරමු. ඉතින් තව මගෙන් පහුගිය දවස්වල රික්වෙස්ට් තිබුණා කීප දෙනෙක්ගෙන්. අපි ඒවටත් පුළුවන් විදිහට අනිවාර්යෙන් වීඩියෝස් දෙන්න උත්සාහ කරනවා. ඒකම මම දැක්කා අපිට දාලා තියෙනවා සමහරු චෙස් අතෑරලා ඉඳලා අපෝ චෙස් වලට මේ වීඩියෝස් දැකලා එන්න බලන්න ආස හිතුණා කියලා. ඒක ඇත්තටම අපිට ලොකු සන්තෝෂයක්. කවුරු හරි මේ දේවල් බලලා මේ වෙන දෙයක් ගන්නවා නම්, මේ වෙන තමන්ගේ චෙස් ජීවිතය හදාගන්න දෙයක් කරගන්නවා නම් අපිට ඊට වැඩිය ලොකු සන්තෝෂයක් තවත් නැහැ. ඉතින් මම හිතන්නේ මේ වීඩියෝ එක අද දවසේ කරේ ඇත්තටම ඔයගොල්ලන්ගෙන් තිබිච්ච රික්වෙස්ට් එකක් මත. ඉතින් මොන හරි ඔයගොල්ලන්ට තව දැනගන්න තියෙන දේවල් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා තියන්න. විශේෂයෙන්ම අපේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අපිට ලයික් එකක් දාලා තියන්න. ඒකම ඔයගොල්ලන්ගේ කමෙන්ට්ස් එහෙම නැත්නම් ලයික්ස් වලින් අපිට ඇත්තටම ලොකු මොටිවේෂන් එකක්, එහෙම නැත්නම් මේක තව තවත් හොඳට කරගෙන යන්න ආසාවක් තියෙනවා. ඒකම අපේ channel එක subscribe කරලා තියාගත්තොත් ඔයගොල්ලන්ට අපි දාන වීඩියෝස් හැමදාම දාපු ගමන් බලන්න පුළුවන්කම තියෙයි. විශේෂයෙන් මතක් කරන්න ඕන අපි හැම දවසකම හවස 6ට මේ වගේ long වීඩියෝ එකක් එක්ක ඔයගොල්ලෝ හම්බ වෙන බලාපොරොත්තු වෙන. ඉතින් මේ වගේම තවත් වීඩියෝ එකකින් ඊළඟ දවසේ හම්බ වෙනකන් අපේ පුංචි දුවලා පුතාලට හැමෝටම අපි සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.